හලෝ යාළුවනේ. ඉතින් ඔන්න අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා නුවන්සේ ප්‍රනන්ද YouTube channel එක වෙත. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ වර්ගමූලය පාඩම 10 ශ්‍රේණියේ වර්ගමූලය පාඩමේ 2 අභ්‍යාසයේ තියෙන සංඛ්‍යා වල වර්ගමූලය හොයන්නේ කොහොමද කියලා. ඉතින් අගටි කතාවන්න අපි යමු වීඩියෝ එකට. ඉතින් අපිට මුලින්ම තියෙනවා 5. එතකොට ළමයි 5 කියන්නේ අපි දන්නවා එයාට අපි තව බිංදුවකට දාගමු. මොකද මෙයාගේ පළමු දශම ස්ථානයට හොයන්න තියෙන්නේ. එතකොට පහට කලින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාවමයි 4නේ. එහෙනම් අපි දන්නවානේ 1 වරක් 1 1යි 2 වරක් 2 4යි 3 වරක් 3 9යි එනවා. පහට කලින් තියෙන මෙයා නෙමෙයි මෙයා පහට පස්සේනේ තියෙන්නේ. එහෙනම් මෙයාගේ වර්ගමූලය ළමයි 2නේ. එහෙනම් 2 තමයි අපි ලියන්නේ මෙතන. 2 තමයි ලියන්න ඕනේ. ඊට පස්සේ දෙන්න ගුණ කරා. ඊට පස්සේ දෙන්න අඩු කරානේ. මෙන්න මේ යුගලේ ගන්න. හරි. මෙයා ගද්දි ළමයි දශම තිත තියාගන්න. හරිද? එතකොට මේ දෙකේ දෙගුණේ ළමයි 4. එතකොට මෙතන කොටුවයි මෙතන කොටුවයි දානවා. එතකොට මෙතන කීයක් දාන්න ළමයි? මෙතන දාන්න වෙන්නේ කීයද? 2. එතකොට මෙතනත් 2නේ ළමයි. එතකොට 42 දෙකෙන් ගුණ වුණාම 84. හරිද? ඒක අපිට මෙතන 3 දැම්මොත් 43 3ෙන් ගුණ වුණාම 129. මේ 100ට වඩා වැඩි වෙන්න බැරි නම් මේ දෙන්න අඩු කරන්න දෙන්න. එතකොට 16ක් මේ 16ක් තව ජෝඩුවක් ගන්න. එතකොට මෙතන පුරව ගන්න ළමයි මේ 42කට මේ අග දෙක එකතු කරොත් 44යි නේද? මෙතන කොටුවයි මෙතන කොටුව. එතකොට තේරෙන්න ඕනේ මෙතන කීයක් දාන්නේ ළමයි. මෙතන අපි දාමු මෙතන කීයක් දාන්නේ? මෙතන දාමුකෝ 4 වගේ දැම්මොත් 1600 පාන්නගෙන යනවා 3000. එතකොට 3 වරක් 3 9යි 3 වරක් 4 12න් 2යි එකක් 4යි 3 වරක් 4 12යි 13. හරිද? එතකොට මේ ටික අඩු කරපුවම අපිට එනවා කීයද? 2යි 7යි 2ක් නේ. හරි. එතකොට ඔන්න අපිට උත්තර ආවා කීයද? ආසන්නනේ. වර්ගමූල 5යි ආසන්න මෙන්න 2.2ක් හැටියට මොන විදිහට උත්තරයක් අපහාම මේ කියනවා මේ පැත්ත කියනවානේ. හරි. මොන විදිහට පළවෙනි ප්‍රශ්නේ හදන්න පුළුවන් නම් ඊළඟට අපි යමු අපේ දෙවෙනි ගැටලුවට. දෙවෙනි ගැටලුවේ මොකක්ද කියන්නේ බලමු. දෙවෙනි ගැටලුවේ අපිට තියෙන්නේ 20 අපි අර විදිහට ගමු 20. තව බින්දුව වල ගණන 20ට කලින් තියෙන අපි දන්නවනේ 16 උත්තරේ 4. ඒ දෙන්න මොන කරන්නේ? ඒ දෙන්න අර විදිහට යනවා 4. මෙයාගේ ඊට පස්සේ දශම තිතක් තියාගන්නනේ. ඊට පස්සේ 4 දෙගුණේ 8යි. මේ 8යි. එතකොට කීයක් දාන්න පුළුවන් අපිට දාන්න පුළුවන් ළමයි 4නේ. මෙතනත් 4නේ. 84 4ෙන් ගුණ කරන්න. 84 4ෙන් ගුණ කරනවා 4 කට 16යි. එකක් ඉතුරුයි 4 වරක් 32යි 1යි 32. ගුණ අඩු කරක් දෙනවා ළමයි 64ක්. ආයි බිංදුව ගලක් ගන්නනේ. හරි 84ට මේ 84ට මෙයාගේ 4 එකතු කරන 88යි. කොටුවක් දාන්න. හරි කීයක් ඇයි වගේ 7ක් යන්නේ. හරි. එතකොට 887 7ෙන් ගුණ කරන්න. 887 7ෙන් ගුණ කරන්න 4 4ක් ඉතුරුයි. මෙතන 4ක් 56යි 4යි 60යි 6ක් ඉතුරුයි. 62යි වෙනවා 6209. 6209. එතකොට ළමයි අන්න ඔක දැන් අඩු කරන්න ඕනම අපිට අඩු කරලා පස්සේ බලන්න කීය දෙන්නේ කියලා. මෙතන 1යි එතකොට මෙතන 9යි නේ. මෙතන 5යි 5න් 2ක් 3. හරිද? හරි. එතකොට එච්චර නෝනේ. මෙතන 1ක් ගියා 3න් 2ක් 1යි නේ. 3න් 2ක් 1යි නේ 191යි. හරි. එතකොට මෙන්න මෙයාගේ දැන් උත්තර කියලා තියෙන අපිට වර්ගමූල 20 ළමයි ආසන්න. අර පේනවා මෙතන පහට වඩා වැඩි. එහෙනම් මෙතන ටිකක් එකතු කරන්න 4.5. ඊළඟට අපිට තියෙනවා 67 ළමයි. 67ත් අපි හදමු. එහෙනම් 67 ගත්තා බිංදුව වලක් වැඩිපුර දැම්මා. එතකොට 64 කලින් තියෙන පූර්ණ වර්ග සංඛ්‍යාව 64 යාගේ උත්තරය 8. 8 වරක් 64යි එහෙනම් මෙතන අඩු කරපුවම තමයි 3යි මේ බිංදුව වල ගන්න ගද්දි දශම තිත තියාගන්න.
එතකොට අටේ දෙගුණේ 16යි මෙතන කොටුවයි මෙතන කොටුවයි. එතකොට කීයක් යනවද නම් එකක් මෙච්චරනේ කොරකයි කියන්නේ 161 කිව්වම 161යි. විතර අඩු කරා නම් 139ක් එනවනේ. එතකොට බිංදු ගලක් ගන්න. එතකොට 161කට අගය එකතු කරන්නේ 162යි. එතකොට කීයක් කියලා හිතනවද? අපි දාමුකෝ වෙක්ටර් සයිස් එක ගන්න 5ක් දාමු එක. මෙතන 7 දාමු. එතකොට මෙතනත් 7නේ දාන්න ඉන්නේ. හරි. වෙක්ටර් සයිස් 27. ඒතර අතන 7ෙන් ගුණ කරගන්න. එතකොට 49යි 4යි 4ක් දෙක 14යි 4යි 18න් 8 දැම්ම එකක් ඉතුරුයි. 4ක 42යි 1යි 43යි 4ක් ඉතුරුයි. 11යි. තව එකක් දාන්න පුළුවන් එක 8ක් දාන්න පුළුවන්. මම 8ක් දාන්න පුළුවන්. හරි. 64යි 6ක් ඉතුරුයි 22යි 2ක් ඉතුරුයි 50 බිඳුව දෙනවා 5ක් ඉතුරුයි 13ක් 8ක් දෙන්නේ. එහෙනම් මෙතන 8යි මෙතන 8යි. එහෙනම් මෙතන මේ ගානේ නේ 13024 ඔය දෙන්න අඩු කරන්න. ඔය දෙන්න අඩු කරාන් පස්සේ ළමයි අපි කියනවා මෙන්න මේ දෙන්න අඩු කරලා දාගන්න. මෙතන එතකොට 6යි මෙතන 9යි 2ක් 7යි 8යි 876ක් වෙනවා. එහෙනම් මෙන්න උත්තරයක් ආවේ 5ට වඩා වැඩි මෙතනට එකතු කරන්න. එතකොට අපිට 67 වර්ගමූලය ආසන්න වෙනවා ළමයි කීයද? මෙතන ඉඳන් මෙතන ටිකක් එකතු කරලා ආසන්න වෙනවා 8.8 එළනවා. හරි බලන්න මෙන්න මෙහි හදපුවම පේනවද කියලා බලන්න ඕනේ මේක කියලා. හරි එතකොට මේ ඊළඟ එක අපිට තියෙනවා නම් 115 වෙන 115ක් ගමු 115වත් මම ඉලක්කම් දෙක කඩා ගන්න ඕන දෙකක් කඩාගත්තා මේ පැත්තෙන් නම් දෙක කඩාගද්දි එක තනි වෙනවා හරි තව වැඩිපුර බෝල එක දා ගන්න හරි එතකොට එක කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යාවක් වෙනවා එයාගේ උත්තරේ ලියමු එතකොට ඒ දෙන්න ගුණ කරා 1යි අඩු කරා බිඳුවයි 15 ගන්නවා නේද එකේ දෙගුණේ 2යි මේ කොටුව කොහොමද කොටුවට දාන්නේ කියන්නේ බිඳුව තමයි දාන්න වෙන්නේ බිඳුව 20 වරක් බිඳුව ළමයි බිඳුව 15යි යන්න අර අමතර බිඳුව කියලා ගත්තට පස්සේ දශම තියා ගන්න දැන් 10 දෙගුණේ 20යි නේ ළමයි 20යි කීයක් ඇයිද 7ක් ඇයිනේ එහෙනම් මෙතන කීයක් ඇයිද 7 එහෙනම් 207 7න් ගුණ කරා ළමයි 4ක් 7 49යි 4ක් ඉතුරුයි 4ක් බිඳුවයි 4යි 4යි 4ක් 14 හරිද එතකොට ඔන්න අඩු කරපුවම නම් එකයි හයිනේ. හරි එතකොට ඔන්න ඔහොම එනවා එකක්. එතකොට අපිට තව බිඳු ගලක් ගන්න. එතකොට 204 මේ 204 මෙයා ගහත එකතු කරපුවම කියන්නේ 214යි කොටුවක් දැම්මා. කීයක් ඇයිද බලන්න. කීයක් ඇයිද බලන්න. කීයක් දෙකක් යනවානේ දෙකක් කියලා. මෙයා දෙකෙන් ගුණ කරා. මෙතන දෙකක්. මෙයා දෙකෙන් ගුණ කරා එතකොට 4යි 8යි 2යි 4යි අඩු කරන්න 6යි 4යි 6යි 9යි 8යි 1යි මෙයා ගත්තා 8යි හරිද එතකොට අපේ නොකි යද්ද වෙනවා 816ක් එතන ඉතුරු වෙනවා එතකොට මෙතන දැන් උත්තර ගන්න පුළුවන් ළමයි එතකොට කීයද ළමයි 115 වෙහි වර්ගමූලය ළමයි ආසන්න කීයකද ආසන්න යනවා අපිට මෙයා පහට වඩා අඩු නම් එකතු කරන්නේ නැහැ කියලා තේරෙනවා නේද? එතකොට 10.7 හරි. හරි කරනවා ළමයි එතන ගණන් හතරක් තියෙනවා. හරි මට තව දෙන්න අපි ඊළඟ ගණන් හදමු. ඊළඟට මෙන්න මෙතන හදන්න ඊළඟ ගන්න. එතකොට ළමයි මේක ඉන්නේ 10 වෙනවා. 70 වෙනමත් අරගෙන නේද? 10ට කලින් තියෙන 9 නම් 3 දාන්න ඕනේ. 3 වල 3 9යි. එතකොට කීයක් කරේ එකක් හරි. එතකොට මේ 70 ගන්න ළමයි. නේද? එතකොට 3 දෙගුණේ 6යි. මෙතන දාන්න කීයද? එතකොට කීය දාන්න ළමයි 2නේ. 2 එතකොට මෙතනත් 2 ළමයි. එතකොට දෙවරක් 72 අපිට එනවා 124ක්. ඊට පස්සේ දෙන්න අපිට ඕන මේ අපිට කීයද?
46ක්. එතකොට තව බිඳුවලක් ගන්න. එතකොට මෙතන පුරවගත්තේ අපි කොහොමද? 32 දෙගුණ නැත්නම් 62 මේ දෙක එකතු කරන්නේ 64යි. මෙතන 1යි මෙතන 1යි දාගන්න මේ. දැන් අර අමතර බිඳුවල ගත්තා. එතකොට දශම දෙක තියාගන්න. එතකොට කොටුවක් දැම්මා. එතකොට කොටුවට කීයද මැච් වෙන්න බලන්න මෙතන 6 බලන්න මෙතන 6 දැම්මොත් මෙතනත් 6 දාන්නේ නේ. එතකොට බලන්න 640යි 6 ගුණ කරන්න බලන්න 36යි 3ක් ඉතුරුයි. 27න් 7 දැම්මම 2ක් ඉතුරුයි. 36යි 38යි. තව එකක් දෙන්නේ. තව එකක් දෙන්නේ කියලා තේරෙනවා 7 දාන්නම්. මෙතන 7 දාන්න. මෙතන 7යි නම් මෙතනත් 7 දාන්න. හරි එහෙනම් 7න් ගුණ කරනවා මේ බලන්න 7න්. අපිට 7න් ගුණ කරපුවම 4ක් 32යි 4ක් ඉතුරුයි. මෙතන 28යි 4යි 32යි 3ක් ඉතුරුයි. 45යි. හරි 4522. 4522. එතකොට මෙතන අඩු කරනම එතකොට අපිට එනවා කීයද 78ක් කියනවානේ. 8යි 7යි හරි 78ක්. එතකොට 78යි කියන්නේ තව එකකට යමු ළමයි තව බිඳුවලක් ගන්න. තව බිඳුවලක් අරගෙන මෙතන 644 7 එකතු කරනවා කියලා 650 4 ගෙනම් කොටුවක් දැම්මා. මෙතනත් කොටුවක් දැම්මා. එතකොට කීයක් එනවද ළමයි 1යිනේ. අනම් 1යි එතකොට 6541යි. එයා අඩු කරගන්න ළමයි 9යි මෙතන 5යි මෙතන නැත්තම් 7න් 5ක් 2යිනේ. එතකොට හරි. එතකොට මෙතන අපිට එනවා ආසන්න කීයද ළමයි ආසන්න වෙනවා උත්තරයක් කීයද ආසන්න වෙනවා උත්තරයක් 32.7 හැටියට. හරි එච්චරයි. හරි. එතකොට ඔයාලා මේක එතකොට ළමයි මොකද කරන්නේ දැන් මේක ඔයාලා පිළිවෙලකට හදාගන්න මෙන්න මේ ටික. මෙන්න මෙයා එකක් හරි. එතකොට මම ටික හරි එතකොට මේ ටික හරි මේ ටිකත් හරි මෙතනත් මේ මොනවා ටික ගන්නවා. හරි මොනවා ටික වෙන් කරගන්න. මෙතනත් වෙන් කරගන්නමයි මොනවා ටික වෙන් කරගන්නවා. හරි ඔයාලා පැහැදිලි නේද මම මේ කියද්දි හොඳට අහගෙන මේ ටික ලියාගන්න. බේරන්නේ ඔක්කොම එතකොට. මෙයා හරි මෙයා ඉස්සරහට මෙයා මෙච්චර. හරි. ප්‍රමාණය විදිහට ඒ සංඛ්‍යා පහේ වර්ගමූල ටික හොයන්න පුළුවන්.